හොඳයි. මේ විශේෂ නිවේදනය පෙරපුණුවීම් කරන ක්‍රීඩකයෝ ඉවත් වෙන්නට ඕන. ඒ වගේම ආදරණීය නරඹන ඔබටත් කියනවා පසකට වෙලා මේ තරඟ මාලාව නරඹන නිසා ඉල්ලා සිටිනවා. එමනම් රන්දේ දුනුව සූදානම් බෝලවත්ත නව එක්සත් සූදානම් පන්දු රැකවල් කරන්නට. රන්දේ දුණු ආදරණීය ක්‍රීඩකිනි ලකුණු සටහන් කරන්නෙක් එවන්නට ඕන මෙවි ස්ථානයේට. ලකුණු සටහන් කරන්නට මෙවි ස්ථානයේ එක්කෙනෙක් එවන්නට ඕන. ඒ වගේම බෝලවත්ත නව එක්සත් ලකුණු සටහන් කරන්නෙක් එවන්නට ඕන මෙවි ස්ථානයේට. පන්දු වාර 20කට සීමා වෙච්ච තරගයක්. එම නිසා
හොඳයි පැමිණ සිටින කණ්ඩායම් වලට අපි යලිත් ආරාධනය ලබා දෙනවා. අයදුම් පත්‍රය ලබාගෙන පුරවා අපට බාර දෙන්න අපි සූදානම් ඊළඟ තරඟය ආරම්භ කරන්නට. එමනම් යලිත් අපි ආරාධනය දෙනවා ලබාගත් අයදුම් පත්‍ර පුරවා අපට බාර දෙන්න. ඊළඟ තරඟය අපි සූදානම් පවත්වන්නට මේ දැවැන්ත දිවාරාත්‍රි තරඟ මාලාවේ ආදරණීය රුෂිතත් එවැගේම සහනගම ගැමුණු කණ්ඩායමත් ආඩම්බරයෙන් දෙවනි වතාවට තමයි මේ සහනගම ගැමුණු ක්‍රීඩා පිටියේ මේ දැවැන්ත දිවාරාත්‍රි තරඟ මාලාව නිර්මාණය කරන්නේ. සූර්යන්ට මුදලින් රුපියල් 50000ක් පිරිනමද්දී අනුසූර්යන්ට මුදලින් රුපියල් 20000ක් පිරිනමනවා මේ දැවැන්ත තරඟ මාලාවේ. එමනම් අපි යලිත් ඉල්ලනවා ඊළඟ තරඟය ආරම්භ කරන්නට ආයුධ පත්‍රය පුරවා අපට බාර දෙන්න අපි සූදානම්. ඊළඟ තරඟයේ මේ තරඟෙන් අනතුරුව පවත්වන්නට තව පන්දු වාර තවත් පන්දු වාර 4ක් ඉතිරිව තිබෙනවා රන්දේදුණු කණ්ඩායමට මේ ක්‍රීඩා පිටියේ ලකුණු රැස් කරන්නට. ඊළඟ තරගය සඳහා ආයුධ පත්‍ර ලබාගෙන තිබෙන කණ්ඩායම් අපිට බාර දෙන්න අපි සූදානම්. ඊළඟ තරගය නිර්මාණය කරන්නට මේ තරගෙන් අනතුරුව ප්‍රධාන විනිශ්චයකාරතුමනි අවසන් පන්දු වාර 3 තවත් පන්දු වාර 3යි රන්දේදුණුවන්ට ලකුණු රැස් කරන්නට තිබෙන්නේ මේ ක්‍රීඩා පිටියේ තවත් පන්දු වාර 3යි. එමනම් මේ තරගෙන් අනතුරුව සූදානමින් සිටිනවා ඒ කණ්ඩායම් තරඟ වදින්නට සූදානමින් සිටින්න. හොඳයි තවත් පන්දු වාර 2ක් ඉදිරිව තිබෙනවා ප්‍රධාන විනිශ්චයකාරතුමනි රන්දේදුණුවන්ට ලකුණු රැස් කරන්නට මේ ක්‍රීඩා පිටිය තුල ගෝලවත් නවෙක්සත් කණ්ඩායමට එරෙහිව. එමනම් තවත් පන්දු වාර 2යි මේ දැවැන්ත දිවාරාත්‍රි තරඟ මාලාවේ ආදරණීය මිතුදමේ හරසර කුසලානේ හැටියට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ආදරණීය සොඳුරු මිනිසුන්ව අපි සිහිපත් කරන්නට ඕන මේ දැවැන්ත තරඟ මාලාවට අනුග්‍රහය ලබා දීපු ඒ සොඳුරු මිනිසුන්ව අපි සිහිපත් කරන්නට ඕන. එමනම් මේ තරඟ මාලාවට කුසලානේ සඳහා අනුග්‍රහය ලබා දීලා තිබෙන්නේ ඉතාලි දේශීය සේවය කරන වසන්ත ප්‍රනාන්දු මහතා. වසන්ත ප්‍රනාන්දු මහත්මයාණනි ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ලබා දීපු සහයෝගයට ප්‍රධාන විනිශ්චයකාරතුමනි අවසන් පන්දුව රන්දේදුණුවන්ට තරඟ වදින්න තිබෙන්නේ. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ සේවය කරන විනුක මල්ෂාන් මහතා ඔබතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ලබා දීපු දායකත්වය මේ දිවාරාත්‍රි තරඟ මාලාවට. ඒ වගේම තමයි ඩුබායි රාජ්‍යයේ සේවය කරන වර්ණ මල්ෂාන් මහත්මාවත් අපි සිහිපත් කරනවා. 1 ලකුණක් ලබාගෙන ලකුණු 2ක ඉලක්කයක් තිබෙනවා. ගෝලවත් නවෙක්සත් මේ දැවැන්ත තරඟ මාලාවේ ආරම්භක තරඟයට පණ පොවන්නට බෝලවත් නවෙක්සත් කණ්ඩායමට ලකුණු 2ක ඉලක්කයක් රන්දේදුණුවන් ලබා දෙනවා. ජයග්‍රහණයට ලකුණයි වාසනාවට 2යි මේ ක්‍රීඩා පිටියේ සජීවීකරණය කරනවා DD live. ඒ වගේම තමයි ඩුබායි රාජ්‍යයේ සේවය කරන ජනිත් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාත් මේ දැවැන්ත තරඟ මාලාවට අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. ඒ වගේම තමයි මේ දැවැන්ත තරඟ මාලාවට අනුශූරතා කුසලානේ සහ මුදල් තෑගි ලබා දීපු චමින්ද කැලුම්. ඒ වගේම වෙළඳ ව්‍යාපාරික නිරෝෂන් ප්‍රනාන්දු. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ සේවය කරන ඉන්දික කිරියල්ල මහතාවත් අපි සිහිපත් කරනවා. මේ දැවැන්ත තරඟ මාලාවට ලබා දීපු දායකත්වය ඉතාලි රාජ්‍යයේ සේවය කරන කිෂාන්ත මහතාවත් අපි සිහිපත් කරනවා. මේ දැවැන්ත තරඟ මාලාවට ඔබතුමාලා ලබා දීපු දායකත්වය මේ තරඟ මාලාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි මුදල් තෑගි සඳහා අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. ඉතාලි දේශයේ සේවයේ නිරත ආදරණීය ප්‍රීති රාජ් මහතාවත් අපි සිහිපත් කරන්නට ඕන. ප්‍රීති රාජු මහතාව අපි සිහිපත් කරනවා. ඔබතුමා ලබා දීපු දායකත්වය ඒ වගේම කුසලාන සඳහා අනුග්‍රහය ලබා දීපු වෙළඳ ව්‍යාපාරික නිව්ටන් මහතාවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම රුමේනියාවේ සේවය කරන සුජී මහතාවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම කටාර් රාජ්‍යයේ සේවය කරන ප්‍රදීප් මහතාවත් අපි සිහිපත් කරනවා. මේ දැවැන්ත දිවා රාත්‍රී තරඟ මාලාවට ඔබ ලබා දීපු දායකත්වය අපි ආරම්භයේ සිට
අවසානයේ දක්වාම ඔබතුමාලව සිහිපත් කරනවා මේ තරගමාලාවේ පන්දු සඳහා අනුග්‍රහය ලබා දීපු ආදරණීය කැලුම් අධිපති මහතාවත් චමී මහතාවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම සංජය කැලුම් අධිපතිතුමාවත් සංජය මහතාවත් අපි සිහිපත් කරනවා. ඉතාලි රාජ්‍ය සේවය කරන සුදේත් මහතාවත් අපි සිහිපත් කරනවා. මේ දැවන්ත තරගමාලාවට ඔබලා ලබා දීපු අනුග්‍රහය අපි මේ තරගමාලාවේ ආරම්භයේ සිට අවසානය දක්වා සිහිපත් කරනවා. එමනම් එක් ලකුණක් ලබාගෙන ලකුණු දෙකක ඉලක්කයක් දෙනවා බෝලවත්ත නව එක්සත් කණ්ඩායමට. එමනම් රොෂාන් මදුසංක ප්‍රදර්ශන තරගයේ අපට ලකුණු ලබා ගන්නට නොහැකි වුණා මේ ක්‍රීඩා පිටිය තුල. ඒ වගේම නිත්‍ය පන්දු සපයන්න අරෝෂන් මේ තරගමාලාවේ තරඟ වදිනවා තරගයට ඒ තරගමාලාවට. එමනම් අරෝෂන් සූදානම් මේ ක්‍රීඩා පිටියේ අත්තදා බැලීම් පන්දු පාර දියත් කරන්නට. පන්දු වාර මේ ක්‍රීඩා පිටිය අරෝෂන් ඔබට මතකයි දිවා රාත්‍රී තරගමාලාවේ මේ රන්දේ දුනුවන්ට එරෙහිව ලකුණු 5ක් ලබා ගන්නවා. ඒ දිවා රාත්‍රී තරගමාලාවේ අරෝෂන් තමයි ලබා ගන්න මේ රන්දේ දුනුවන්ට එරෙහිව මැටිකොටුව ලයන් බ්‍රදර්ස් එදා නියෝජනය කරන්නේ මේ ආදරණීය ක්‍රීඩකයා. එමනම් එක පන්දුවට ගහන්න ඕන අරෝෂන්. අත්තදා බැලීම් පන්දු පහර කියන්නේ ඒකයි. ප්‍රථම පන්දුවේම වියත් කරන්නට ඕන. මන්ද එල්ල ක්‍රීඩාවේ නීතිය එකයි. එහෙමනම් ඒ නීතිය වලට අපි කරු කරන්නට ඕන. සහනගම ගැමුණු කණ්ඩායම ඒ වගේම ආදරණීය තුසිත මෙහෙමන දැවන්ත තරගමාලාවට අපි අනුග්‍රහය ඒ වගේම අපේ සහාය ලබා දෙන්නට ඕන. එහෙමනම් අත්තදා බැලීම් පන්දු පහර වියත් කරහමාරයි. එහෙමනම් ආරම්භක ලකුණයි එන්නේ ක්‍රීඩා පිටිය තුල. එමනම් ආරම්භක ලකුණු ගේමු. දිමුතු යන්නේ ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශන තරගයේ අසාර්ථක වුණාට දිමුතු ආරම්භයේ ගහලා තරගයේ සම කළා ඉන්න. ආරම්භක ලකුණ ගෙනල්ලා තරගයේ සම කළා. බෝලවත්ත නවෙක්සත් ආරම්භය ලබා දෙන්න ක්‍රීඩා පිටියේ බලමු. ක්‍රීඩා පිටියේ ආරම්භක ලකුණද අන්න දැවි යනවා ක්‍රීඩා පිටියේ. දිමුතු අද දිවා රාත්‍රී තරගමාලාවේ ආරම්භයේ සිටම ප්‍රදර්ශන තරගයේ සිටම අසාර්ථක වෙනවා. එමනම් ආරම්භක දැවී යාම සහිතවන් වෙනවා බෝලවත්ත නවෙක්සත් කණ්ඩායමේ. එමනම් දෙවනි පන්දුවට මුහුණ දෙන්න එනවා ආදරණීය ක්‍රීඩකයා ලහිරු යන්නේ ක්‍රීඩා පිටිය තුල. එමනම් ලහිරු ආරම්භක ලකුණ ගේන්නට ඕන සුලගේ ආభాසයත් සමගම ක්‍රීඩා පිටිය නිවතට ගමන් කරනවා පන්දු. ඔබ දකින්න ඇති රන්දේ දුනු ආදරණීය ක්‍රීඩකයා ගහනවා ක්‍රීඩා පිටිය නිවතටම යන පන්දු පහර. එමනම් බෝලවත්ත නවෙක්සත් ක්‍රීඩකයනි අපි මේ තරගමාලාවට සහාය ලබා දෙමු. එමනම් බලමු අන්න කෙටි උඩ ගුවනටයි දැවි යනවා ලහිරුත් සමුගන්නවා. පන්දු දෙකයි දැවි යාම් සංඛ්‍යාව දෙකයි ලහිරු සමුගන්නවා ක්‍රීඩා පිටියෙන්. දැවි යාම් සංඛ්‍යාව දෙකයි. මේ තත්ත්වය වෙනස් කරන්නට ඕන රොෂාන් මදුසංක. ප්‍රදර්ශන තරගයේත් අපිට ලකුණු ලබා ගන්න නොහැකි වුණා. එහෙමනම් එන්නේ ක්‍රීඩා පිටිය තුල ප්‍රදර්ශන තරගයේ වටිනා කියන පන්දු පහරක් ගන්නවා සුරේෂ් කුමාර. සුළඟේ වේගය තියෙන ඉදිරි කලාපයටයි බලන්න දෙවෙනි කඩීම සුළඟේ වේගයත් සමග ක්‍රීඩා පිටියෙන් ඔබට ගලාගෙන යන්න ගහලා පෙන්නමු මේ සහනගම ගැමුණු ක්‍රීඩා පිටියෙන් නිවතට. එමනම් සුරේෂ් කුමාරට පුළුවන් මේ ක්‍රීඩා පිටියෙන් නිවතට යන පන්දු පහර ගහන්නට. ගහමු ක්‍රීඩා පිටියෙන් නිවතට. අන්න කේටි පන්දු පාරයි. අන්න මා කිව්වේ එකයි. දෙවනි කඩීමෙනුයි ගලාගෙන යන්නේ. හැබැයි සහනගම ගැමුණු ආදරණීය පැති විනිසුරුවන් තුමනි අපක්ෂපාතී විනිශ්චය ලබා දෙන්නට ඕන. මගේ කණ්ඩායම උනත් කමන්නේ අපක්ෂපාතී විනිශ්චය ලබා දෙන්නට ඕන. ධාවන වලල්ල හසුරවන ආකාරය. එම නිසා තරගයේ සමයි ප්‍රධාන විනිශ්චයකාරතුමනි තරගයේ සමයි. එහෙමනම් තව එක් ලකුණයි ජයට එකයි. එහෙමනම් බෝලවත්ත නවෙක්සත්. එහෙමනම් අසංකයි එන්නේ ක්‍රීඩා පිටිය තුල. අසංකයි එන්නේ. එහෙමනම් අසංක අපි තරගයේ සම කරලා හමාරයි. සුළඟේ වේගය තියෙන දකුණත් කලාපයටයි. අන්න පන්දුව ලැබෙන්න. අරෝෂන් සුළඟේ වේගයත් සමග පන්දුව යනවා. පන්දුව ගමන් කරනවා සුළඟේ වේගයත් සමග. එහෙමනම් අරෝෂන්. එහෙමනම් පන්දු වාර 3ක් කැපී යද්දී එක් ලකුණයි. පන්දු වාර 4ක් කැපී යනවා. පන්දු වාර 4ක් කැපී යද්දී එක් ලකුණයි ක්‍රීඩා පිටිය තුල තරගයේ සම කරලා තිබෙන්නේ. එහෙමනම් තාමත් සුරේෂ් කුමාර ඉන්නවා. ඒ වගේම
රොෂාන් මදුසංක ඉන්නවා ක්‍රීඩා පිටිය තුල එනවා ක්‍රීඩා පිටියේ මේ වාසනාවන්ත ලකුණ ගේන්නවා ක්‍රීඩා පිටියේ එමනම් කවිදු පැතුම්ම යොදවන්නට ඕන දාවන වලල්ල තුලට එමනම් පැතුම් යන්න දාවන වලල්ල තුල මේ වාසනාවන්ත ලකුණ ගෙනල්ලා අපි දෙමු ක්‍රීඩා පිටියේ දාවන වලල්ලෙන් අපි ගේමු මේ වාසනාවන්ත ලකුණ ක්‍රීඩකයාගේ පන්දුව නික්ම යනතුරුම ඉන්නට ඕන විසාධාරණ මේ තරගය ජය ගන්නට ඕන එමනම් පැතුම් බලමු තාවන රේඛාව චලනය කරලා දෙන්න ක්‍රීඩා පිටිය තුල අන්න සාර්ථකයිද තවත් පන්දුවක් කැපී යනවා පන්දුවාර පහක් අවසන් වෙනවා පන්දුවාර පහයි එක් ලකුණයි ක්‍රීඩා පිටිය තුල එමනම් බලමු මේ වාසනාවන්ත ලකුණ ගෙනල්ලා දෙයිද බෝලවත්තනෝ වාසනාවන්ත ලකුණයි පැතුම් දුවලා මෙන්න තරගය ජය ගන්නවා බෝලවත්තනව එක්සත් කණ්ඩායම පන්දුවාර පහක් කැපී යද්දී තරගය ජය ගන්නවා බෝලවත්තනව එක්සත් කණ්ඩායම දෙවනි වටේට සුදුසුකම් ලබද්දී මීළඟ තරගය සඳහා අපට ආයුධ පත්‍ර ලබා දෙන්න ඊළඟ තරගය සූදානම් අපි දියත් කරන්නට මේ ක්‍රීඩා පිටියේ වටිනා කියන දිවා රාත්‍රී තරග මාලාව තුල තමයි අපි සිටින්නේ. එහෙමනම් ආයුධ පත්‍රය අපට ලබා දෙන්න මේ ක්‍රීඩා පිටියේ අපි සූදානම් සූර්යන්ට වටිනා කියන කුසලාන සමග මුදලෙන් රුපියල් 50000ක් පිරිනමන්නට. එහෙමනම් අපි ආරාධනය ලබා දෙනවා ඒ ලබාගත් ආයුධ පත්‍ර ගෙනල්ලා දෙන්න අපිට අපි සූදානම් ඊළඟ තරගය ආරම්භ කරන්නට එමනම් රන්දේ දුණු ආදරණීය නායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ ආදරණීය කණ්ඩායමත් රැගෙන මේ සහනගම ගැමුණු ක්‍රීඩා පිටිය තුළට පැමිණීම සම්බන්ධයෙන් එමනම් තාමත් ආයුධ පත්‍ර ලබාගෙන අපිට ගෙනල්ලා දීලා නැහැ දෙවනි තරගය ආරම්භ කරන්නට එමනම් ඒ ආයුධ පත්‍ර පුරවා බාර දෙන්න අපි සූදානම් දෙවනි තරගය ආරම්භ කරන්නට ප්‍රථම තරගය බෝලවත්ත නවෙක් සත් කණ්ඩායම ජය ගන්නවා